Welcome to Glow Up with Nilusha. ඉතින් අද පාඩම Q&A. ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට අපි උත්තර දෙනවා. අපිත් එක්ක අලුතෙන් කවුරු හරි එකතු වෙලා ඉන්නවා නම් ඕගොල්ලන්ට අපේ පරණ ලෙසන්ස් බලන්න පුළුවන් මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා. ඒ වගේම ඕගොල්ලන්ට වැඩ කරන් යනකොට ප්‍රශ්න තියුණොත් හරි පරණ ලෙසන්ස් බලන්න ඕන කියලා හිතුණොත් ඕගොල්ලන්ටත් අපේ පරණ ටියුට්ස් වලට ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් ඒවයි බලලා පාඩම් මතක් කරගන්න. ඒ වගේම තමයි ඕගොල්ලන්ට අලුත් පාඩම් අපි දාපු සැනින් බලන්න නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම තමයි අපිට දෙන සහයෝගයක් විදියට අපේ channel එක share කරලා comment කරන්න. එතකොට අපිට පුළුවන් අපේ channel එක තව improve කරලා ඕගොල්ලන්ට මීට වඩා හොඳ service එකක් දෙන්න. අපි යමු අද පාඩමට. interview එකකදී අහන ප්‍රශ්න කියන්නේ මෙහෙමයි. මම ඔයාලට generally කියන්නම්. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ගොඩක් safety පැත්ත ගැන ප්‍රශ්න අහනවා. ඒ වගේම corrections, color corrections, එතකොට blonde hair වලට දාන colors ගැන අන්න ඒ වගේ ඒවා numbering systems ඒ වගේ දේවල් තමයි ගොඩක්ම අහන්නේ. ඉතින් මට අර ගොඩාක් වට එහෙම කියන්න අමාරුයි. නමුත් මට අපේ ඔය online foreign classes වල ඉන්න ළමයි කියන ඒවායින් තමයි මමත් ඒවා ඒගොල්ලන්ගේ අහලා තියෙන ප්‍රශ්න එක්ක ගත්තම ගොඩක් අහලා තියෙන්නේ අන්න ඒ වගේ දේවල් තමයි ඒගොල්ලන්ගෙන් ගොඩක් අහලා තියෙන්නේ. ඉතින් වැඩිපුරම ඒගොල්ලෝ සේෆ්ටි පැත්ත තමයි බලන්නේ. හරි අපි Avon brand එකකින් bleach එකයි gold color එකයි අරගෙන ඕගොල්ලන්ට වෙනම lesson එකක් කරලා මම පෙන්නන්නම්. videos එක ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මීන් කරන්නේ නැත්තේ bleach කරලා gold color එකක් දාන්න කියන එක වෙන්න ඇති. අපි මම ඒක කරලා පෙන්නන්නම්. එක දරුවෙක් අහලා තියෙනවා මෙන්න මේ වගේ පින්තූරේ මේකට direct colors එකකින් colors හදන්න පුළුවන් කියලා. direct colors එක අත්‍යවශ්‍යයි. direct colors වලින් වෙන colors හදන්න පුළුවන්. ඉතින් වෙන colors නැතුව direct colors එක අත්‍යවශ්‍යයි. ඉතින් ඒක ඕනමයි ඔයගලන්ට ඒක කරන්න. grey hair වලට fashion colors වදින ගැන දරුවෙක් අහලා තියෙනවා. ඉතින් grey hair එකට fashion color එක direct දාන්න බෑ. ඔයාලට base color එකක් එක තමයි දාන්න ඕනේ. මම හිතන්නේ මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. අනිවාර්යෙන් base එක mix වෙන්න ඕනේ. ඒ grey hair percent එක අනුව ඔයාගේ base එකයි fashion color එකේ quantity එක වෙනස් වෙනවා. bleach නොකර gold color එකක් කරන විදිය අහලා තියෙනවා දරුවේ. bleach නොකර ඒ කියන්නේ මෙහෙම light blonde වගේ එකක් ගන්න බෑ. නමුත් ඔයාලට සාමාන්‍යයෙන් lift colors තියෙනවානේ fern වල තියෙනවා, l'oreal වල තියෙනවා. ඒවෙන් යම් කිසි ප්‍රමාණයක් gold එකක් ගන්න පුළුවන්. bleach කරලා දැම්මම color එක wash වෙන්නේ නැහැ කියලා දරුවෙක් අහලා තියෙනවා. ඇත්තම ගොඩක් colors අපේ fade වෙනවා. නමුත් ඔයාගේ undertone එක හරිය undertone එකේ ඇවිල්ලා තියෙනවා නම් ඔයාට ඒ fade වෙන එක පේන්නේ. නමුත් අපි ටිකක් වැඩිපුර බ්ලීච් කරලා color එක දැම්මම අපේ color එක wash වෙනකොට අපේ අර අනිත් undertone එක තමයි පේන්න පටන් ගන්න. ඉතින් ඒකට ගොඩක් හේතු තියෙනවා අපි use කරන products. ඒකෝර අපේ climate එක, අපි use කරන equipments, ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒවෙන් යම් කිසි ප්‍රමාණයක් පරිස්සම් කරගත්තොත් ඒවෙන් අපිට ටික කාලයක් තියාගන්න පුළුවන්. හැබැයි ඉතින් යම් කිසි ප්‍රමාණයක් fade වෙනවා. මම හිතන්නේ මම ඔයගලන්ට ඒක පොඩි ලෙසන් එකක් කරන්නම් ඒ ආෆ්ටර් කෙයා පැත්ත ගැන කලර් වල. රීබොන්ඩින් එකක් කරලා කලර් එකක් දාන්න දවස් කීයකින්ද කියලා අහලා තියෙනවා දරුවේ. ඒකේ අහලා තියෙනවා ඒක කලින් දැම්මොත් කලර් එක අල්ලන්නේ නැද්ද කියලා. නෑ කලර් අල්ලනවා. නමුත් අපි සාමාන්‍යයෙන් කෙමිකල් එකක් කරනකොට දවස් අඩුම ගානේ 10ක් තමයි සාමාන්‍යයෙන් කියන්නේ. අඩුම ගානේ දවස් 7ක්වත් පොඩි බ්‍රේක් එකක් දීලා තමයි අපි අනිත් කෙමිකල් එකට යන්නේ. මොකද hair එකේ health එක ගැන හිතලා තමයි අපි එහෙම කරන්නේ. ඕනම කොන්දේකට කලර් එකක් දාන්න පුළුවන්ද? ඒ වගේ මේක කොච්චර කල් තියෙනවද කියලා දරුවෙක් අහලා තියෙනවා. කලර් එක තියෙන එක තීරණය වෙනවා අපි daily කරන දේවල්, අපි කොන්දේට කරන දේවල්, අපේ ඒ බලා ගන්න විදිය අනුව ඕනම කොන්දේකට මෙහෙමයි. සමහරක් දාන්න බැරි අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ආදාලා තියෙන කලින් දාලා තියෙන products, කලින් දාලා තියෙන පාටවල් අනුව සමහරක් වෙලාවට ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පුළුවන්.
දරුවෙක් අහලා තියෙන අය පොඩි තමයි තුනී මොන වගේ කලයකටද යන්නේ කියන එක. මෙහෙමයි දැන් එයාගේ ස්කින් ටෝන් එකත් එක්ක ඉතින් ඒක මැච් කරන්න ඕනේ. ඉතින් එයාට එක්කෝ ගොඩක් තඹනම් එයාට පුළුවන් ලෝ ලයිට් එකක් කරලා ඒක වෙන කලයකට ගන්න පුළුවන්, ඊට අඩු කලයකට ගන්න පුළුවන්. ඉතින් සමහර කලකට ඩිපොසිට් එකක් විතරක් කරන්න පුළුවන් වෙයි. මේක මට හරියට මෙහෙම කියන්න බෑ. මට කොණ්ඩේ යවයි බලන්න නැතුව සජෙෂන් එකක් දෙන්න ටිකක් අමාරුයි. මගේ කොණ්ඩේට ගැලපෙන කලයක් හොයාගන්නේ කොහොමද කියලා දරුවෙක් අහලා තියෙනවා. මම හිතන්නේ මම ඒක පොඩ්ඩක් වීඩියෝ එකක් කරලා කියලා දෙන්නම් අපිට කොහොමද කොණ්ඩේට ස්කින් එකට ගැලපෙන්න කොහොමද අපි කලර්ස් සිලෙක්ට් කරන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැති තව ප්‍රශ්න තියෙනවා ඉන්නවා නම් අපිට කමෙන්ට් කරන්න. අපි ආයෙ දවසක හම්බෙමු.